සකුරා දේශය සිනහවෙන් උතුරා යන ලකයි සිකයි ලයිවින් ෆන්සර්ට් ජපන් රත්තරන් සතියේ සංචාරය මැයි 6 වනදා නගෝයා මැයි 11 වනදා නරීටා ටිකට් පත් සහ වැඩි විස්තර සඳහා තිරයේ දිස්වන අංක අමතන්න ලකයි සිකයි ලයිවින් ෆන්සර්ට් ඉල ඇදගන්න සූදානම් වන්න මාලිට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕනේ කියන්නේ. ඒන පොට නම් ඇත්තට හොඳ පොටක් නෙමෙයි හොඳේ. ඇයි? අයි කියන්නේ ඉතින් වෙනද රුට මාත් එක්ක කතා කරන්න ඕන නම් ඇවිල්ලා මාත් එක්ක කතා කරනවනේ. තෝල්කියෝ ධම්ම ඉන්නම. අද තෝල්කියෝ ධම්ම නම කියන්නේ ඉතින් නඩුව සෑහෙන්න ලොකු ඇති ෂුවර් එකටම. නෑ මං එහෙම සීන් එකක් නෙවෙයි. මම රට යන සීන් එක නක්කට පොඩ්ඩක් කතා කරන්නයි කියලා කිව්වේ. මොකද රට යන සීන් එක? හැමදාම මේ විදිහට මෙහෙට වෙලා ඉඳලා හරියන්නේ නෑ බං. ඔය විදිහට මෙහෙට වෙලා ඉඳලා නෙමෙයි බං කොහෙට වෙලා හිටියත් හරියන්නේ. දැන් කවුද උඹට කිව්වේ රට ගියාම හරියනමයි කියලා? දන්නවද විහාරගේ කොල්ලා රටේ ඉඳන් පෙට්ටියක් එවලානේ. ඒ මොන බලු වැඩක් දානේ? මොකක්දනේ ඒකේ තියෙන බලු වැඩේ? බලු වැඩේ කියන්නේ ඉතින් තෝ මැරලා මේකේ වැල්ලියන් කියලානේ පෙට්ටිය වන්න නැත්තේ. නිතකිද උන් රටේ ඉඳන් පෙට්ටිය වන්නෝ නෑ මෙහෙ. මේ ඕන ටවුන් එක මල් ශාලා තියෙනවා. බොරු කැටයක් නේ උගේ. එහෙම පෙට්ටියක් නෙවෙයි යන්නේ. තෑගි පෙට්ටියක්. එක එක ටොෆි චොක්ලට්ස්, පර්ෆියුම්ස්, ක්‍රීම් වර්ග, ඇඳුම්, සපත්තු. ඒවා මේවා දාලා කිලෝ ගානක පෙට්ටියක්. ඉතින් ඔයාට මොකුත් දුන්නේ නෑ? මට මොකුත් හම්බෙන්නේ නැති විහාරගේ කොල්ලා මට තෑගි වන්නේ නෑනේ. විහාර කකා හිටපු චොක්ලට් එකකින් නම් ඉතින් පොඩි කෑල්ලක් හම්බුණා. අම්මෝ ඒකේ රස අපිට ඉතින් කොහෙන්ද හැම වාසනාවක්. ඉතින් රටේ ඉන්නේ හොයාගත්තා නම් හරිනේ. Facebook එකෙන් නම් ඉතින් ඔය රටේ ඉන්න කොල්ලෝ දෙතුන් දෙනෙක් ඇහුවා. පොඩ්ඩක් සලකලා බලන්න ඕනේ. පිස්සුදානේ මට ඔයා ඉන්නවනේ. අපි මෙහෙම කරමුද? ඔයා යන්න හොඳ රටකට. ගිහින් PR එක අරගෙන මාවත් එහෙට ගන්න. දැන් විහාරව වුණත් එයාගේ කොල්ලා ඉන්න රටටම තව අවුරුද්දකින් විතර ගන්නවලු. කොල්ලා කිව්වට ඉතින් දෙන්න එන්ගේජ් වෙලානේ ගියේ. ඔයත් යන්න කලින් මාව බඳින්න. දැම්ම? නෑ. තව අවුරුදු 15කින් 20කින් විතර. එතකොට ඉතින් පෙරහැර ගිහින් තියෙයිනේ. යකෝ බඳින්න කලින් ඉඳන්ම බෙරපද ඔහොමයි නම් බැන්දට පස්සේ කොහොමද තියෙයිද බං? ඈ? දැන් ඉතින් කෙල්ල කිව්ව නම් ඉතින් නොකර ඉන්න බෑනේ. එහෙනම් ඉතින් උඹ රට ඵලයක්. උඹ ඉතින් රට ඵලයන් කිව්වට පිටකොටුවට ගිහිල්ලා බස් එකේ ගිහිල්ලා කතරගම යනවා වගේ රට යන්න බෑනේ බං. එහෙනම් ඉතින් කතරගමට මෙහෙන් මත්තලින් බහැලා ප්ලේන් එකේ ගෙල්ලිලා රට ඵලයක්. ඔකේ. උඩ කියනකෝ මෙයාගේ යාළුවෙක්ගේ මාමා කෙනෙක් ඉන්නවලු ජපානේ. මෙයාවත් එහෙට ගන්න පුළුවන් කියලා කියන්නේ. මෙයාගේ යාළුවත් යන්නලු ඉන්නේ. ඉතින් ගන්න කියහා. නේ? ගන්න කියහා. දෙන්නම එකපාර ගන්න පුළුවන් කිව්වලු. හැබැයි ටිකක් ඉක්මන් කරන්න වෙයි කිව්වලු. යකෝ එහෙනම් ඉතින් ඉක්මන් කරා. ඕන ගියාම අර ඩෙලික මුදලාලිගේ 300 එක අරන් එන්නම් මේ එයාපෝට් යන්න. එහෙම නෙවෙයි යන්නේ. දැන් ඉතින් ඕකට සල්ලි එපැයි. ඒකට මොන හරි කරගන්න පුළුවන් වේද කියලා ඔය අහන්නේ. දැන් ඉතින් ඔකට කීයක් විතර යනවයි?
මේ ලක්ෂ 50ක් විතර. මේ අන්නමුට ලොක්කයින්ට කිව්වා දැයි ඊටා මේ අන්තිමට කියන්න. මට පේන්නේ මේ අන්තිම ටික තමයි කොහොමත් යන්නේ උඹේ. අන්න බදත් ෆයිල් එක මොකක් හරි වරදලා. කටමල්ල පැනලා ඉන්නේ. අස් කරලා දායිද දන්නෙත් නැහැ. ලොක්කා කොහෙද බං මාවාස් කරන්නේ? මං කොහමද අස් වෙන්න තමයි ඉන්නේ. කොහමද රට යන්න ඉන්නේ ගානේ බං? තියාගන්න ගියාන් ලොක්කයි තුබ්බුදුගේ රස්සාව. මට හිතුනොත් මං රට ගිහිල්ලා ලොක්කත් එක්කම ගන්න මේ කොම්පැනි සල්ලි වලට. ඊක ලොබෝ ලොක්ක කරලා ලොක්ක දාන ඔබේ ඇසිස්ටන්ට්. කොයිද ඉතින් ඔය යන්නේ? ලොක්ක බලන් ඉන්නවා. නේ බම්බු ගහන්න ගියාන් බල ලොක්කට. ඔබේ ව්‍යාපාරයටත් හිතට වදින මතක හිටින ආකර්ශනීය වීඩියෝවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම සනිටි ක්‍රියේෂන් අමතන්න. රූපවාහිනී වෙළඳ දැන්වීම, YouTube, Facebook සහ TikTok වෙළඳ දැන්වීම, ආයතනික හැඳින්වීම් වීඩියෝ පට, වාර්තාමය වැඩසටහන් ඇතුළු ඕනෑම මාදුලියක නිර්මාණ අවශ්‍යතාවයන් 12 වසරක නිර්මාණශීලී පළපුරුද්ද සහ අත්දැකීම් සමගින් ඔබට ආකර්ශනීය ලෙස නිර්මාණය කර දෙන්නට සනිටි ක්‍රියේෂන් සූදානම්. අමතන්න 0777 37 36 35 සනිටි ක්‍රියේෂන්. මතක හිටින්න, හිතට වදින්න. සිකා අල්ලි තාම නේදී? ඈ තාම නේදී? මුදිනාජින් අහලා වන්න. ඔය ආකාර නිදාගත්තයි කියලා ඉවරලා ජීවිත කාලෙටම තියෙන නිදිමත නැතුව යන්නේ නෑනේ. මේ අද දවසේ තියෙන නිදිමතට අද නිදාගත්තාම ඇති. මුන් යකෝ මේ අවුරුදු ගානක් ඉස්සරහට එන්න තියෙන නිදිමතට දැම්ම තියා නිදා ගන්නවනේ. මොනවද ටික නිදාගත්ත දෙන්නනේ? මොකෝ? නැතින් ඌ තව ටිකක් නිදාගත්තට කමක් නැත්තම් මාත් තව ටිකක් නිදාගත්තට කමක් නැහැ. එතකොට කුඹුරේ වැඩ? කුඹුරේ වැඩ ඉතින් ඌ නැගිට්ටට පස්සේ ඌත් එක්කම ගිහින් කරනවා. ඔන්න ඔය ඉන්න දවස් ටිකේ යට නිදාසේ ඉන්න දුන්නා නම් ඉවරයිනේ. අනිත් එක මං හිතන්නේ ඔය යන්න ඉන්න රටේ වෙලාවට නිදා ගන්න පුරුදු වෙනවද කොහෙද? යකෝගේ මාර ට්‍රේනින්නේ තියෙන්නේ. ඈ මම වෙන භාෂාවක් එහෙම නම් පුරුදු වෙනව දැක්කම නෑ හොඳ. වෙන රටකට යන්න හිටියට. අනේ එයාට ඕන දෙයක් එයා කරගන්න නැතේ. ඌට ඕන එකක් ඌ කරගත්තට කමක් නෑ. දැන් ඔය කර කර හිටපු රස්සාවෙන් අයින් වෙලා ගෙදර නතර උනේ මේ. ඌ ඉන්න ටික එක එකාට පාච්චල් වෙන්න බෑ කියලා මාත් එක්ක වැඩ කරන්නම් කියලානේ. හරිද හැමදාම එන්නම් කියලා කිව්වේ නෑනේ. පුළුවන් විදියට එන්නම් කියලානේ කිව්වේ. යකෝ ඉතින් දැන් ඌට පුළුවන් වෙලාවක් ඇත්තම නෑනේ. ඈ දැන් මේ අපේ බඩ ගෝස්තරේ රැක ගන්න තියෙන කුඹුරයි මේ ඉන්න හිටින්න තියෙනකේ දෙකම උගක් තියලා මූට රට යන සල්ලි දුන්නා. මූ දැන් මේ ඉන්න ටික දවසයි කියලා ඉවරලා ඉන්න ටිකේ ගන්න තියෙන උපරිම හැප ගන්නවා. මම මේ උගස බේර ගන්න රැදවල් නැතුව නැහැනවා. යකෝ හරිනම් මූ එපයි මට කලින් කුඹුරට ගිහිල්ලා වැඩ කරන්න. ඒ කරපු උදව්වේ යුතුයකමට. හරි මස්සිනා රට ගියාම බලන්නකෝ කුඹුරු එකට දෙකක් කරන් දෙන්නම් මං. ඒ උඹ තම මෙහෙ ඉන්න නිසා කියන කතන්දරනේ ඔය. ඔය ගියාට පස්සේ වචන වෙනස් වෙන ඒවා අපි ඕන තරම් දැකලා තියෙනවා. එකට දෙක කෙසේ වෙතත් මේ උගස් තියපුව සින්න වෙනකන් උඹ හැකන පියාගෙන ඉඳීද කියලා මට තියෙන බය. ඔය නිදාගන්න ඉල්ල හැටියට. යකෝ පුදුම වෛරයක් නේ පිරිමහන්නේ නින්දේ. චේ මේ බලන්නකෝ අක්කේ. මෙයා මං ගැන හිතන් ඉන්න විදිය. එයා විතරක් නෙමෙයි මම හිතන් ඉන්නෙත් එහෙම තමයි. සහෝදරයා නිසා අහක දාන්න බැරුවට කරා මිසක්. අන්න මූනම් පිට ඒකයි කියමුකෝ. එක් කුසේ උපන් තමන්ගේ මේකත් ඔහොම කියද තමයි වාවන්න නැත්තේ හොඳේ. එක් කුසේ උපන් තමන්ගේ මේක ඉපදිච්ච දවස් ඉඳන් දන්න නිසා තමයි කිව්වේ.
වුණාද වන්දනේ? හරි හරි. ඈත් වෙලා වරෙන් කුඹුරට යන්න. ඔය කුඹුරට යන්නේ මම මේ එහෙන බඩගින්නක් හැදිලා නැගිට්ටේ. අක්කාල බට්ටයක් කාලා නිදාගන්න ඕනේ නැත්තම් මින්ද කැඩෙනවා. ඉන්දල මේ කැඩෙන ඔබගේ බෙල්ල. ඉන්ද කැඩෙන. මොකද්ද මාමේ කන විදිය බබෙක් වගේනේ. ඇයි? අපේ ටීචර් නම් කියලා තියෙන්නේ කනකොට වෙන වැඩ කරන්න එපා කියලා. කවුද වෙන වැඩ කරේ? මම මේ කනවනේ. කනව නෙමෙයි. ඔය කනකොට ඩ්‍රම් සෙට් ගහන්න පුරුදු වෙනවා. කවුද ඩ්‍රම් සෙට් ගහන්න පුරුදු වෙන්නේ? එහෙනම් ඔය කොටු දෙක කට්ටිය මොකද්ද කරන්නේ? පොයි ජොබ් එක දාලා ආවේ බෑන්ඩ් එකකට යන්නද? අයියෝ මේ ළමයා මොනවහනවද මන්දා? මම මේ ජපන් ගියාම කන්න පුරුදු වෙනවා. එහෙ කන්නේ මෙහෙම තමයි. ඒ කියන්නේ ඒකොල්ල පිංගන්නක් බෙදා දුන්නාම මේසෙට හලාගෙන කන්නේ. මේසෙට හලාගෙන නේ කෝටු දෙකෙන් කන්නේ. මේ ඉතින් තාම ට්‍රේනින් නේ. ඒක නිසා ඉතින් පොඩ්ඩක් එහෙම්මෙන් හැලනවා තමයි. පොඩ්ඩක් ඉන්නකෝ. මං හරියට පුරුදු වෙලා තනි බත්තේ කෝටු දෙකෙන් අල්ලලා පෙන්නන්න. ඔයා කොටු දෙකෙන් බත් අල්ලන්න කලින් අම්මා මාව තමයි අල්ලගන්නේ මේ සුඩ කැම හැලුවා කියලා. ඔයා පුදු වෙන එක මම ඉස්කෝලේ ගියම් පුදු වෙන්නේ. ඔයා පුදු වෙන්නයි මම ගුටි කන්නයි දෙකක් කරන්න බෑනේ. අනික කිටිය දැක්කොත් කිටිය හිටයි මේ කිටිය කැම දාලා කියලා. දෝනි බලන්න කවුද කියලා. ඔයාලගේ පුංචි දුවට පුතාට ගෙදර ඉඳලම ඉංග්‍රීසි කතා කිරීම උගන්වන්න දැන් ඔයාලටම පුළුවන්. අම්මලාට ඉංග්‍රීසි පුහුණු පොත අදම ඔයාලගේ ගෙදරටම ගෙන්වා ගන්න. වැඩි විස්තර දැනගන්න English for Mothers යනුවෙන් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. සිකා! සිකා! සිකෝ! කෝදෝනි මාමා? මම වපුරනවා. වපුරනවා? මේ හාන්නෙත් නැතුව? හාන ගමන් වපුරන්නේ. කොහෙද? කැම මේසේ. දෝනි යන්න ගෙට. එතන පැහිච්ච කතා කියවන්න නැතුව. දැන් ඔයාමනේ කිව්වේ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න කියලා. කවුද ආවේ කියලා බලන්න කිව්වට මෙතන රොයිටර් වාර්තාව දෙන්න කියලා කිව්වේ නෑනේ. යන්න ගෙට. ඔයාට ළඟදී නම් පිස්සුවක් හැදියද කොහෙද? මොකද්ද බං අර පොඩි එකා වපුරන කතාවක් කිව්වේ? අර කතාවක් තියෙනවනේ වපුරන දේ තමයි නිලා ගන්න වෙන්නේ කියලා. මම පොඩි එකාට ඒක කියලා දෙන ගමන් හිටියේ. බලමුකෝ මේ පැත්තේ. ඇයිද උඹ මේ ෆුට්බෝල් පාරක්වත් ගහන්න ආපු නැතිඳ මේ බල්ලා යන්න කියලා ආවේ. මොකෝ ගේසේ? බෝල් ගහ දැන් උඹලත් එක්ක හාල් වෙන්න විදියක් නෑ බං මට. මම මේ ටිකේ මේ ජපන් යන්න ලීස්ති වෙනවා. අම්මට අවුටු. කවදද යන්න තියෙන්නේ බං? එම යන්න තියෙන දවසක් ගැන තාම හරියට දන්නේ නැහැ. හැබැයි වුණාට මූ දැනටම ගිහිල්ලා අවුරුදු දෙක තුනක් එහෙ රස්සාවක් කරලා දැන් මේ නිවාඩු ඇවිල්ලා ආයෙ හෙට අනිද්දාට යන්න තියෙනවා වගේ තමයි හැසිරෙන්නේ. හරි හරි බං ඉතින් දැන් මට එහෙ ගියත් එක දිගට වැඩ කරන්න නේ වෙන්නේ. ඒක නිසා ඉතින් මම මේ ටිකේ පොඩි රෙස්ට් එකක් ගන්නවා. දැන් උඹ ඕක ගිය මාස කීයක් ටෙස්ට් එකේ හිටියද කියහන්කෝ. ඈ උඹ නාසයකටද රට යන්න බාර දීලා තියෙන්නේ. ඈ වෙන ලෝකෙක ජපානයකටත් දන්නේ නැහැ මූ මේ යන්න හදන්නේ. එහෙම මේ අපිට හිතන හදිසියට යන්න බෑ බං. එහෙම පුළුවන් වුණා නම් ඉතින් උඹලා ජපන් යයිනේ. ඒ කොහොම හරි දැන් මූට මේ ජපන් යන්නයි කියලා සල්ලි දෙන්න මේ ගෙවල් දොරවල් ඉඩ කඩම් ගස්තිය වෙලා ගත්ත සල්ලි වලට පොලිය ගෙවලා තියෙනවා මම බර ගන්න. නෑ ජපන්. මේගොල්ලෝ ජපන් යන සීන් එකට තමයි හොඳේ. හලෝ. ඔව් ඔව් ඔව්.
නෑ ඔයවත් නැද්ද හැමතැනම එව්වද නෑ ලිද කොයිද වල්ලේ බයින මොකක්ද අනේ වෙලා තියෙන්නේ? වැඩන්නෑ පැටියෝ අපේ ජපන්නේ නොක්කොම ඉවරයි මාව ජපන්නේ ඔන්න සල්ලිගත්ත එක ආගියතක් නෑලු මට පෙන්නු සල්ලිත්තරම් මාරුදු කොයිද යන්නේ ඉඳල වැඩල්ලෑ වල්ලිදේ බයිලු මේ කවුද ඇයි අඳුරගත්තේ නැද්ද? විහාරයියාගේ හස්බන්ඩුයි. විහාරමෝයි ජපන් එක්ක යන්නේ ඇවිල්ලා තියෙන්නේ. අපිට නම් ජපන් පුචම් පචන් වුණා පැටියෝ ඇයිවා දන්න තැනකට නෙවේද දුන්නේ? දන්න තැනකට කියන්නේ දන්න එකෙක් දන්න තැනකට දුන්නේ මුලින්ම කිව්වෝ ඒ උගේ මාම කියලා දැන් කියනවා දුරින් නෑදෑයෝ වෙන මාම කෙනෙක්ලු මට පේන්නූ දෙන්නම සල්ලි අරගෙන හෙන දුරක් ගිය මාම කෙනෙක්ද කොහෙද දැන් වාගේ අතක් නෑලු අපරාදෙනේ ඔයා කලින් ඇහුවනම් මං ජපන් ගියපු ඔරියන් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එකම ඔයාටත් සෙට් කරනවානේ ජපන් ලැන්ග්වේජ් එක උගන්නන එකේ ඉඳන් ජපන් ගුරුවරුයි ජපානයේ ඉඳන් ආපු අපේ ගුරුවරුයි දෙන ට්‍රේනින් කෝස් එකේ ඉඳලා ඕනම වීසා කැටගරි එකක් ඒගොල්ලන්ට කියලා කරගන්න පුළුවන් ස්ටුඩන්ට් වීසා නම් එහෙමයි SSW වීසා නම් ඒත් එහෙමයි ට්‍රේනින් වීසා නම් ඒත් එහෙමයි අපිට මොකද්ද වෙන්න ඕනේ ඒ ටාගට් එකට යන්න ඕනේ හරි පාත් එකේ ඒගොල්ලෝ අපිව ගයිඩ් කරනවා හොඳම වැඩේ තමයි ජපානි කම්පැනිස් වලිනුයි ජපානි ස්කූල්ස් වලිනුයි ඒගොල්ලෝ ළඟට මෙනවා ඉන්ටර්විව්ස් කරගෙන යන්න මොකද ඒගොල්ලන්ගේ මදර් කම්පැනි එක ජපානි ඔරියන් IT බිස්නස් කොලෙජ් එකනේ ඉතින් ඒ නිසා අපිට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ ඒ කියන විදිහට වැඩ ටික කරගත්තාම ජපන් යනවා කියන එක අමාරු වැඩක් නෙමෙයි අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් වැඩක් නේද බබා අන්න බලන්න උඹ ජපානයේ ඉඳන් ඇවිත් ඔය ටික කියලා දෙනකම් ඔය ටික කියලා දෙන්න එක හිටියේ නෑ මට මේ ලංකාවේ අයියෝ දැන් ඕගලන්නේ ඔබේ ජපන් සිහිනය විශ්වාසනීයව නොපමාව සැබෑ කරගන්න. වසර 3ක් අකණ්ඩව 100% වීසා අනුමත වී ඇති ඔරියන් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් වෙතම එන්න. ස්ටුඩන්ට් වීසා, SSW වීසා, ට්‍රේනිං වීසා, විසිට් වීසා ඇතුළු ඕනෑම කාණ්ඩයක් සාර්ථකව අනුමත කරගැනීමේ ක්‍රමෝපායන් අප සතු ඇත. ජපන් ජාතික ගුරුවරු සහ ජපානයේ ඉගෙනුම ලද ශ්‍රී ලාංකීය ගුරුවරු ඔස්සේ ඉගෙන ගන්නා ලද කණ්ඩායම් 11ක් මේ වන විට තම ජපන් සිහිනය සැබෑ කරගෙන අවසන්. අමතන්න 070 359 56 26 077 909 223 2080. ඔරියන් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් සමගින් ඔබත් ජීවිතය දිනන්න. ලැජ්ජ නැද්ද මිනිහෝ? ටයිකෝඩ් දාන්න මේ අහිංසක මිනිස්සුන් අමාරුවේ දාන්න. තවුන්සලාට යන්න අපායක් නැති වේවි. කොහොමද තවුන්සගේ අනිත් ඒවලට හෙට උසාවි දාන්නත් වෙනවා. ඉතුරු ටික බලාගමුකෝ අපි උසාවියේදී. අනික තමුල්ලා මේ වගේ දෙයකට සල්ලි දෙද්දි පොඩ්ඩක් හොයලා බලලා දෙන්න දැනගන්නවා. නැත්තම් තමුල්ලාගෙන නොසලකිල්ලෙන් මේ වගේ උන්ට අහුවෙන පාට අපිට හොරු පස්සේ දුව ඉන්න බෑ. තේරුණායි? මෙහෙම සර්. හැබැයි සර් මේ පාර නම් සුපිරි පොට්ටයක් සෙට්ලා තියෙන්නේ හොඳේ. ආයි මුකුත් නැහැ ජපන් ගියා වගේ තමයි. මොකෝ කියන්නේ? සෙටත් උන සෙට් කරන්නේ. ජපන්ම ගිහින් තියේයි. මූ අපිට අහුන්නේ නැත්තම්.
ඒකට අවුලක් නෑස තව කුඹුරක් තියෙනනේ නේ